ආයිබෝවන් හැමෝටම සුවපත් දවසක් වේවා. ඔන්න අදත් මං ආවා චූටි කෑමක් හදන වීඩියෝ එකක් අරගෙන. බලන්නකෝ ඔයාලත් මේ කෑම හදලා. මම අද හදන්නේ අලු කෙසෙල් බයිට්ස්. අද අපේ දෙන්නට හවසට තේ බොන්න තමයි මම මේ කෑම හදන්න යන්නේ. ඉතින් මුලින්ම අලු කෙසෙල් ටික අරගෙන පුළුවන් තරම් හීනියට, ඒ කියන්නේ සියුම් මේ පොත්ත අයින් කළා. මෙන්න මේ ඔයගොල්ලෝ කැමති විදිහට දිග අතට හරි මේ විදිහට හීනියට පුළුවන් තරම් හීනි වෙන තරම් නම් හොඳයි. හීනියට අලු කෙසෙල් ටික කපා ගමු. හරි, මේ විදිහට කපාගත් අලු කෙසෙල් ටික අපි පිරිසිදු වතුර ටිකකට කහ ලුණු කුඩු ටිකක් දාලා අපි මේ අලු කෙසෙල් ටික සෝදගමු. මෙහෙම සෝදගත්තාම මේකේ තියෙන සෙවල ගතිය හැම චුට්ටක් රැළෙන ගතිය අඩු වෙනවා. මෙන්න මෙහෙම හොඳට සෝදලා අපි වතුර පෙරලා ටිකක් වතුර අයින් වෙනකන් තියලා ඊට පස්සේ හැමීට ගැඹුරු තෙලේ මෙන්න මේ විදිහට බැදගමු. ටිකක් දුඹුරු පාට වෙනකන් බැද ගන්න ඕනේ. මගේ පුතාලා දෙන්න නම් ගෙදර අලු කෙසෙල් කොයි විදියට ඉව්වත් කන්නේ නැහැ. හැබැයි අලු කෙසෙල් බයිට්ස් හදලා දුන්නාම ඉතුරු වෙන්නේත් නැහැ. ඔන්න යාළුවනේ අලු කෙසෙල් ටික බැදලා දැන් බිමට අරගෙන ඒකට ලුණු කුඩු ටිකකුත් ඒ රස්නේ පිටින්ම මිරිස් කුඩු ටිකකුත් එකතු කරලා රසානුව අපි හොඳට කවලම් කරන්න ඕනේ. ඇහෙනවද ශබ්දේ? හරිම රස කෑමක්. ඕගොල්ලොත් හදලා බලලා මට කියන්නකෝ. තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් මං අදට නවතිනවා. හැමෝටම සුබ දවසක්.